හයි ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලා මගේ channel එකට මුලින්ම කියනවා වෙනද වගේම මාව subscribe කරගෙන යන්න කියලා. එතකොට අද වීඩියෝ එක අරගෙන එන්නේ ඔයාලගේ අඳුරු වෙලා තියෙන තොල් ගැන. ඉතින් ඔයාගේ තොල් දෙකත් ගොඩක් අඳුරු වෙලා නම් එතකොට ඔයාගේ තොල් දෙකත් වේලිලා නම් එතකොට පැරිලා නම් තුවාල වෙලා නම් මේ දේවල් වලට ඔන්න ඔයාලට හොඳ විසඳුමක් මම අද අරගෙන එනවා. ඒක තමයි හොඳ ස්වභාවික ස්ක්‍රබ් එකක්. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයාලට පැක් එකක් විදිහට තොල් දෙකට තියාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේක ස්වභාවික දෙයක් නිසා ඔයාලා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි යන් වීඩියෝ එකට ඔයාගේ ලිප්ස් ලස්සන කරගන්නේ කොහොමද කියලා බලන්න. ඔයාගේ තොල් දෙක කළු වෙන හේතු ගැන කතා කරොත් ඔයා පිරිමි ළමයෙක් නම් ඔයා දුම්මැටි පාවිච්චි කරනවා නම් ඔයාගේ තොල් දෙක අනිවාර්යෙන් කළු වෙනවා. ඒ වගේම ඔයා ගෑනු ළමයෙක් නම් ඔයා දිනපතාම ලිප්ස්ටික් පාවිච්චි කරනවා නම් ඒත් ඔයාගේ තොල් කළු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා එදිනෙදා බොන වතුර ප්‍රමාණය වෙනසක් වුණත් ඒකත් ඔයාගේ තොල් වලින් පෙන්නනවා. දැන් බහුලව දකින්න තියෙන දෙයක් තමයි බ්ලීචින් ක්‍රීම් භාවිතය. ඉතින් බ්ලීචින් ක්‍රීම් භාවිතා කරන කෙනෙක්ගේ වුණත් තොල් කළු වෙලා පැහිලා තුවාල වෙලා පෙන්නුම් කරනවා. මොකද තොල් කියන්නේ සංවේදීම ඉන්ද්‍රියක්. ඉතින් ඒකට රසායනික දේවල් පාවිච්චි කරාම ඒක අනිවාර්යයෙන්ම පෙන්නුම් කරනවා. ඉතින් අපි තොල් වලට රසායනික දේවල් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් ඒ වගේම තමයි මගේ මේ ස්ක්‍රබ් එක හදන්න මම යොදාගන්නේ බීට්රූට් ටියුෂ. ඉතින් බීට්රූට් ටියුෂ වලට පුළුවන් ඔයාගේ තොල් දෙක රෝස පාට කරලා දෙන්න. ඉතින් මේක හදන්න කිසිම කිමිකල් දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තටම හොඳ බීට්රූට් ටියුෂ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙන් 100% 200ක් ඔයාලා රිසල්ට් එක තියෙනවා. ඒක ෂුවර්. ඉතින් එක දිගට මේක සතියක් විතර පාවිච්චි කරලා බලන්න ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් බීට්රූට් ගැන කතා කරොත් ඔයාලා අහලා ඇති ඔයාගේ ස්කින් එකටත් මේක හොඳ බෙනිෆිට් ලබා දෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි බීට්රූට් කියන්නේ. දැන් අපි ගන්නෙ සීනි. සීනි වලට පුළුවන් ඔයාගේ තොල් දෙකේ තියෙන මැරුණු හැම ඉවත් කරලා ඔයාගේ ලිප්ස් දෙකට අලුත් හැමක් ලබා දෙන්න. ඉතින් කෝෆි වලටත් මේ සත්කාරය කරන්න පුළුවන්. ඉතින් කෝෆි කියන්නේ අපේ ලිප්ස් දෙක ලස්සන කරන්න හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ තුන එකතු කරලා තමයි ඔයාට ඔයාගේ තොල් දෙක ලස්සන කරන්න ස්ක්‍රබ් එක මම හදන්න කියලා දෙන්නේ. ඉතින් අමාරුත් නැහැ. අනික ලොකු වියදමකුත් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වභාවික දේවල් try කරන්න නැතුව එපා කියලා අතහැරලා දාන්න එපා. මොකද අපි ක්ෂණික විසඳුම් හොයනවට වඩා ස්වභාවික දෙයකින් විසඳුම් හොයන එක හරිම සාර්ථකයි. මොකද මමත් ඔයා වගේම අවුරුදු ගාණක් බ්ලීචින් ක්‍රීම් නිසා එතකොට මූණ ඩැමේජ් වෙච්ච නිසා එතකොට මගේ ලිප්ස් දෙක ගොඩක් කළු වෙච්ච නිසා මං ගොඩක් දුකින් හිඳපු කෙනෙක්. මමත් එක එකම ප්‍රොඩක්ට් පාවිච්චි කරලා ඒවෙන් කිසිම රිසල්ට් එකක් නැතුව දුකින් හිටපු කෙනෙක්. ඉතින් මම මේ ස්ක්‍රබ් එක try කරන්නේ මගේම අත්දැකීමෙන්. ඉතින් ඒක නිසා ඔයාටත් මම කියනවා බොහොම ආදරයෙන් ක්ෂණික විසඳුම් වලට යන්න එපා. ඉතින් මේ ස්ක්‍රබ් එක උනත් ඔයාලා try කරන්න නැතුව අත්හරින්න එපා. ඔයාගේ තොල් දෙකත් මෙන්න මේ වගේ වේලිලා නම් එතකොට මෙන්න මේ වගේ රතු වෙලා පැලිලා කළු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න. මොකද ඔයාට 100%ක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා මොන ප්‍රොඩක්ට් එක මොන ස්ක්‍රබ් එක පාවිච්චි කරත් හොඳට වතුර බොන එක අනිවාර්යයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ස්ක්‍රබ් එක පාවිච්චි කරලා විනාඩි 2-3ක් ඔයාගේ ලිප්ස් දෙකේ තියෙන්න ඇරලා සෝදලා දාන්න පුළුවන්. එතකොට බලා ගන්න පුළුවන් ඔයාට මේකේ තියෙන වෙනස මොන වගේද කියලා. ඉතින් පාවිච්චි කරලා බලන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරන්න ඔයාගේ තොල් දෙකේ මැරුණු සම ඉවත් වෙනකම්ම. තොල් දෙක තුවාල වෙලා තියෙන කෙනෙක් නම් සාමාන්‍ය ගානට ස්ක්‍රබ් කරන්න ගොඩාක් තද කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට ස්ක්‍රබ් කරලා ඔයාගේ මැරුණු සම ඉවත් කරගන්න. එතකොට තමයි ඔයාගේ ලිප්ස් දෙක ගොඩාක් සිනිඳු වෙලා ලස්සනට ඔයාගේ අලුත් හමක් ලිප්ස් වලට හම්බ වෙන්නේ මැරුණු හම අයින් වුණාම විතරයි. ඉතින් මේ විදිහට try කරනවා අනිවාර්යයෙන්ම ස්වභාවික දෙයකින් අපිට කාලයක් ගියාට දීර්ඝ කාලීන ප්‍රතිඵල හම්බ වෙනවා. මොකද අපි සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරද්දී අපිට සාමාන්‍ය රිසල්ට් හම්බ වෙන්නේ අපි ඒ දේ පාවිච්චි කරනකම් විතරයි. ඊට පස්සේ අපිට හොඳ රිසල්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. තිබුණටත් වැඩිය ලිප්ස් දෙක ඩැමේජ් වෙන්න බලනවා.
ඉතින් අඩු පියදමකින් ඔයාලට ගෙදර ඉඳන්ම ඔයාගේ තොල් දෙක රෝස පාට කරගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරොත්. ස්ක්‍රබ් එක වගේම මේක පැක් එකක් විදිහට ඔයාගේ ලිප්ස් වල තියන් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ ස්ක්‍රබ් එක පැක් එක දෙකම මේකෙන් කැරෙනවා. ඉතින් බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි අන්තිමට මගේ ලිප්ස් දෙක තියෙන්නේ. මම ගොඩ කාලෙකින් ඉඳන් මේක පාවිච්චි කරනවා. නැත්නම් මේ මම දවසින් දෙකකින් ගත්ත රිසල්ට් එකක් නෙමෙයි. මම ටික දවසක් මේක පාවිච්චි කරගෙන යනවා. මොකද මම කිමිකල්ස් දේවල් පාවිච්චි කරපු කෙනෙක් නේ. හැබැයි දැන් මම ඒවා පාවිච්චි කරන එක නවත්තලා ගොඩ කාලයක්. ඉතින් මම දැන් ස්වභාවික දේවල් වලින්ම මගේ හම ලස්සන කරගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා කිමිකල්ස් දේවල් වලට යන්න එපා. ඉතින් ඔයාලට සතියකින් දෙකකින් වගේ අඩු කාලෙකින් මේ වගේ ලස්සන ලිප්ස් දෙකක් ගන්න ඔයාලා මේක try කරන්න කියලා. ඉතින් ඔයාලගේ මුදල් නාස්ති කරගන්න නැතුව ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්වභාවිකවම ඔයාගේ ලිප්ස් දෙක ලස්සන කරන්න. ඉතින් මේ ස්ක්‍රබ් එක කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඕනනම් කොමාරිකා ජෙල් එකක් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ලිප්ස් දෙක උඩින් වැස්ලින් හරි එතකොට කොමාරිකා ජෙල් චුට්ටක් හරි ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට ස්වභාවික දේවල් වලින්ම ලස්සන වෙන්න try කරන්න. ක්ෂණික දේවල් වලට යන්න එපා. එහෙනම් bye.